ඔව් ඔන්න ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ අපි කෝට්ටේ ලයන්ස් ක්ලබ් එකට. ඉතින් කෝට්ටේ ලයන්ස් ක්ලබ් එකේ අද තියෙනවා දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකේ ඔඩිෂන් එක. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ලයන්ස් ක්ලබ් එකට. ඉතින් දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ඔඩිෂන් එක මොන වගේ වෙයිද කියලා අපි බලමු. අපි යන් ඇතුළට. මොකද අපිට ෆිනාල් එකේ සිලෙක්ට් වෙනවා 24 දෙනාට ඔය ඔක්කොම එකයි. සතරවන්ට වගේ මොකක්ද මම ඉන්ෆෝම් කරන්න කැමති මේ අවස්ථාවේදී දරුවෝ ප්‍රශ්න කරන්න පාඩම් අනිත් දරුවෝ ප්‍රශ්න කරන්න එපා. ඔගොල්ලෝ වගේ කරන්න. ඔගොල්ලන්ගේ ජර්නි එකේ ඔගොල්ලන්ගේ පර්ෆෝමන්ස් 120 අපිට දෙන්න. ඒක ඔගොල්ලෝ වගේ ජූරි බෝඩ් එකේ හැම අවස්ථාවකදී ඔගොල්ලෝ දකින්න. අපි අයිඩෙන්ටිෆයි කරනවා වගේ අනිත් ජජ්ස් ඔක්කොම අයිඩෙන්ටිෆයි කරනවා. So automatically ඔගොල්ලන්ට ස්කෝර් කරන්න පුළුවන්. Okay? ඔව් ඉතින් දැන් අද අපිත් එක්ක එකතු වෙනවා මේ වෙලාවේ සුනෙත් හේදුරක්ගල සර්. ඉතින් සුනෙත් අපි ආදරයට කියන්නේ සුනෙත් අයියා කියලා. ඉතින් සුනෙත් අයියේ මොකද වෙන්නේ අද දවසේ අද මොකද මේ දියවන්න අවුරුදු කුමරිය ඔඩිෂන් එක. ඉතින් අද දවස ගැන මොකද කියන්න තියෙන්නේ? මෙවරත් භාෂිත සීසෝනික් එකකින් අපිට ඇවිල්ලා තිනවා ස්පොන්සර්ෂිප් කරන්න අපේ මීඩියා කවරේජ් එකට. ඉතින් භාෂිත දැන් අපේ මේ තුන්වෙනි අවුරුද්ද පළවෙනි අවුරුද්ද 2024 දෙවෙනි අවුරුද්ද 25 දැන් 2026 අපි කලිනුත් කරාට වඩා විශේෂාංග ගොඩක් තියෙනවා. ඔබත් දන්නවා ඒක. මේ සැරේ අපි කියන්නේ කලින්ට වඩා තව පොඩ්ඩක් වෙනස් කරන්න. ඔව් කියන්නේ ඇඩ්වාන්ස් වෙලා පෙර තිබ්බදී අඩුපාඩු හදාගෙන ඉදිරියට යන ලොකු ගමනක් මේ සැරේ ලොකු දෙයක් ළමයින්ට හොඳ අවස්ථාවන් ළමයින්ට කලින් තිබ්බේ ළමයින්ට වඩා තව අවස්ථාවල් දැනටත් ළමයි ගිය සැරවල් වල ළමයි දැන් හොඳ තැන්වල ඉන්නවා. ඉතින් දියවන්නාව මේ සැරේ රටේ ජනප්‍රියම එක නම්බර් 1 වෙයි කියන එක තමයි හිතන් තියෙන කොට ඒ තරම් දැවැන්ත වැඩපිළිවෙලක් අපි අපේ සංවිධායක කමිටුවත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අද හොඳ සංවිධායක කමිටුවක් ඉන්නවා. අනිවාර්යෙන් නොසැලෙන සයි කියන්නේ මට මාර ශක්තියක් වෙන කමිටුව. ඒ කියන්නේ මොකද මගේ වටේ ඉන්න මගේ සහෝදර පිරිස මට හරිම ශක්තියක්. ඒ කියන්නේ හැම දෙයකම මට මොන හරි දෙයක් අමතක වුණත් අයියේ මේක කරමු කියන එක වැඩක් නෑ. එන්නේ සහෝදර බැඳීම නිසා තමයි භාෂිත අද දියවන්නාව මේ තුන්වෙනි වරටත් ආවේ. තුන්වෙනි වරටත් කරන්න ආවේ. ඉතින් ඒක හින්දා ඒ බැඳීම තිබුණ නැත්නම් අද වෙනකොට දියවන්න එක ඉවර වෙලා තියෙනත් තිබුණා. අනිවාර්යෙන් මේක යන්න පුළුවන්. නමුත් මේ මගේ ශක්තිය ඒ වටේ ඉන්න පිරිසත් එක්ක ගෙනියන මේ ගමන තමයි මට ඇත්තටම ශක්තිමත්. ඉතින් මට විශේෂ ආශිර්වාදයක් එක්ක මගේ දියවන්නාව දැන් 2026ටත් පටන් ගත්තා. හොඳ ළමයි පිරිසක් ඉයි. මම ඒ ළමයින්ගෙනුත් අති දක්ෂයන්ට තැන දීලා ලස්සන වැඩක් පිළිවෙන්න. මොකද මේකේ ඇවිල්ලා කැපුණා කියලා නෑ. ඒ ළමයින්ටත් අපේ අවස්ථාව තියෙනවා. ඔබ දන්නවා ඒක හොඳට. මේ දමන්ට එන්න ඕන තියෙන දේවල් හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒ නිසා දියවන්නාම අපි බලමු. අපි කියනවට වඩා කරලා බලමු නේද භාෂා? අනිවාර්යෙන්. එතකොට ෆයිනල් ඉවෙන්ට් එකේ තමයි අපිට හරියටම දැනගන්න පුළුවන් සර්ගේ කොච්චර කැපවීමක් එතට තිබුණාද කියන එක. රයිට්. ඒක තමයි අපි බලමු එදාට කොහොමද වෙන්නේ කියලා නේද? අනිවාර්යෙන්. අපි ඒක බලමු. අද ඔඩිෂන් එකත් කොහොමද වෙන්නේ කියලා අපි බලමු. ඔව් ඉතින් ඔන්න දැන් ඉතින් අපිට සුපුරුදු කෙනෙක් නිතරම අපි දකින කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ජාත්‍යන්තර කොරියෝග්‍රැෆර් කෙනෙක් විදිහට වැඩ කරන ශනිත් ෆර්නැන්ඩෝ සර්. ඉතින් අද එකතු වෙලා ඉන්නවා දියවන්න අවුරුදු කුමරියට සපෝට් එක දෙන්න. අනිවාර්යයෙන්. දියවන්න අවුරුදු කුමරිය ගැන මොකද හිතෙන්නේ? මම හිතන්නේ දියවන්න අවුරුදු කුමරියේ මේ සීසන් 3 එකේ මම හිතේ කොරියෝග්‍රැෆි වලට සීසන් 3 එකේ මම ඉන්නවා ඔයගොල්ලෝ එක්ක සුනෙත් එක්ක. ඉතින් මේ අවස්ථාවේදී භාෂිත මම කියන්න එකම දෙයයි ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේ දැවැන්ත ලෙස බොහොම සාර්ථකව අපි දියවන්න අවුරුදු කුමරිය කරන්න බලාපොරොත්තු වෙනවා. ගිය අවුරුද්දේ වගේම අපි ප්ලැට්ෆෝම් එකක් දෙන්න කැමතියි අපි ළඟට එන දරුවන්ට. ඒගොල්ලන්ගේ ටැලන්ට්ස් අපිට පෙන්වන්න, ඒගොල්ලන්ගේ ටැලන්ට්ස් ඉන්ඩස්ට්‍රි එකට ගේන්න, ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට හෝ වේවා, මොඩලින් ඉන්ඩස්ට්‍රි එකට හෝ වේවා, ඇක්ටිං ෆීල්ඩ් එකකට හෝ වේවා, ඒගොල්ලන්ට අවශ්‍ය ගමනට අඩිතාලමක් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් දියවන්න තුලින් හරි ගමනක් අපේ දරුවන්ට යන්න පුළුවන්, හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තරමඟාවලියක් හැටියට ඒ ළමයිට එන්ජොයි කරලා සක්සස් එකක් ලබා ගන්න පුළුවන්. ඔව් ඉතින් සර් මේ දැන් මේ වෙන විට ගොඩාක් අවුරුදු කුමරි ඉවෙන්ට් කරනවා. ලංකාව ඇතුලේ ඉවෙන්ට් ඕගනයිස් වෙනවා. එතකොට ඇයි සර්ට හිතුනේ සුනෙත් සර්නව මේකට සපෝට් එක දෙනවා
එතකොට මේ සුනෙත්සත් එක්කම එකතු වෙන්න ඕනේ දියවන්නත් එක්කම එකතු වෙන්න ඕනේ කියලා හිතෙන්න හේතුවක් ඇති. අපි ඒ හේතුවත් කියමු. ඔව් භාෂිත මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ වගේම ගොඩක් රික්වෙස්ට් ආවලා තියෙනවා. මොකද මම ෆැෂන් ඩිසයිනර් කෙනෙකුත්. ඉතින් ඒ අංශනුත් අපිට රික්වෙස්ට් ආවා අඳුම් නිර්මාණ කරන තරඟාවලිය වලට කියලා. නමුත් සුනෙත් එක ගිය අවුරුද්දේත් මම වැඩ කළා. ඉතින් මේ අවුරුද්දේත් සුනෙත් එක වැඩ කරනවා. අනික මගේ ස්කෙඩියුල් එක මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වඩා බිසි. ඉතින් මේ අවුරුද්දේ මම අනිත් ඉවෙන්ට්ස් ගොඩක් වෙලාවට මිස් අවුට් කරනවා ලෙට් ගෝ කරන්න වෙනවා. මොකද මගේ කමිට්මන්ට්ස් නිසා. පත් සුනෙත් එක්ක ඉන්නම් මොකද ගිය අවුරුද්දේ මම ඔෆිෂියල් කොරියෝග්‍රාෆර් මේකේ මේ අවුරුද්දේ කොරියෝග්‍රාෆර් කරනවා. අනික සුනෙත් එක්ක වැඩ කරනවා. මම හරි පහසුයි. හරි සුහද හරි නිහතමානී පුද්ගලෙක්. ඉතින් ඒ වගේ එන්වයරන්මන්ට් එකකට හොඳ දරුවෝ සෙට් එකකට සපෝට් එකක් දෙන්න මම අනිවාර්යයෙන්ම කැමතියි. ඔව් ලංකාවේ හොඳ බියුටිෂන් කෙනෙක් සුනෙත් සර් කියන්නේ. ඉතින් සුනෙත් සර් ගැනත් පොඩි වචනයක් කියමු. සුනෙත් නම් මම හිතන්නේ ගොඩක් අය දන්නවා සුනෙත්ව අමුතුවෙන් විග්‍රහ කරන්න දෙයක් නැහැ. එච්චර හොඳ පුද්ගලෙක්, ටැලන්ටඩ් පුද්ගලෙක්. ඉතින් ඉන්ඩස්ට්‍රි එකේ කන්ට්‍රිබියුට් කරන්න කැමැත්තෙන් වැඩ කරන පුද්ගලෙක්. ඉතින් මම සුනෙත් සුබපතනවා. සක්සස් එක විශ් කරනවා. ඒ වගේම good health එක විශ් කරනවා. මොකද සුනෙත් වගේ පුද්ගලෙක් මේ වගේ දෙයක් කරද්දී අපි හැමෝම එකතු වෙලා යාර සපෝට් එක දෙන්න ඕන. මේ මාර්ගයෙන් ලොකු දෙයක් අපේ සමාජයට කරන්න පුළුවන්, අපේ දරුවන්ට කරන්න පුළුවන්. ඔව් එහෙනම් සර් අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි භාෂිත. thank you. ඔව් ඔන්න ඉතින් තවත් අපේ ආටිස්ට් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න අපිත් එක්ක. ඉතින් ඔයාලට මොකද කියන්න තියෙන්නේ අද දියවන්න අවුරුදු කුමරිය ඔඩිෂන් එක? ඉතින් ඒක සම්බන්ධව ඔයාලට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම කියනවා නම් මම හිතන්නේ හැම අවුරුද්දකම සුනෙත් අයියා මේ වැඩේ කරනවා. ඉතින් මේ අවුරුද්දේ මටත් ඔපචුනිටි එක හම්බ වෙනවා මේකත් එක්ක ජොයින් වෙන්න. මම හිතන්නේ මේක හැමෝටම ලොකු chance එකක්. මොකද කුමරා සහ කුමරිය කියන්නේ අපි අවුරුදු වෙනකම් බලාගෙන ඉන්නේ අවුරුදු කුමරා සහ කුමරිය කවුද කියලා බලන්න. ඉතින් මම හිතන්නේ තමන්ගේ හීන හැබෑ කරගන්න ආසාවෙන් ඉන්න අයට මම හිතන්නේ මේක හොඳ chance එකක් සහ හොඳ ඔපචුනිටි එකක්. ඔව් දැන් ලංකාවේ තව අවුරුදු කුමරිය ඉවෙන්ට් ගොඩාක් තියෙනවා. මේ වෙන විට ගොඩක් පවත්වනවා. එතකොට ඔයා ඇයි දියවන්න අවුරුදු කුමරියටම සුනෙත් සර්ටම සුනෙත් අයියටම සපෝට් එක දෙනවා කියලා හිතුවේ? ඇත්තටම මම සුනිතව ගොඩාක් කලින් ඉඳන් දන්න කෙනෙක්. ඉතින් මගේම පවුලේ කෙනෙක් වගේ මට මේ වැඩේ ගැන කියද්දී මම ඉතින් හරිම ආසාවෙන් මොකද මම දන්නවා සුනිත අයියා වැඩක් කරද්දී හරි පිළිවෙලට හරි ලස්සනට හරි ජෙනුයින්ලි කරනවා. ඉතින් ඒකත් එක්ක මම ඉතින් හිතුවා සුනිත අයියාගේ දියවන්න අවුරුදු කුමරාසා කුමරත් එක්ක එකතු වෙනවා කියලා. අනිවාර්යෙන්. අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ස්තුතියි. ඔව් ඉතින් ගොඩක් අය නෙවෙයි ලංකාවෙන් භාගයට භාගයක් වගේ දන්න කෙනෙක්. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම විතරක් නෙවෙයි අපි හැමෝම කාලයකට කලින් එකතු වෙලා වැඩ ටිකක් කරා. එතකොට දැන් අහපො අපි හම්බ වුණා දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක නිසා. ඉතින් අපි සුවින් ජේසන් ඉතින් අයියාගෙන් අහමු දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන මොකද හිතන්නේ කියලා ඉස්සෙල්ලාම අහමුකෝ. දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක මල්ලි ඇත්තටම හොඳයි. අලුත් තාරුණ්‍යයට හොඳ ඔපචුනිටිස් හම්බ වෙන තැන. මම හිතන්නේ මේ තුන්වෙනි අවුරුද්ද 2026. ඉතින් කලින් වතාවල් වල ගොඩාක් ළමයින්ට හොඳ ෆීඩ්බැක් එකක් තිබ්බා. ඒක ඒ ෆීල්ඩ් එකේ ගොඩක් තැන්වල කතා වෙන දේවලුත් එක්ක අපිට දැනගන්න හම්බුණා. ඒකයි මේකේ පළවෙනි එකේදීත් මම සුනෙත් එක්ක එකතු වෙලා වැඩ කරා. ඉතින් මට දෙවෙනි එකේදී වැඩ කරන්න හම්බුනේ මම ලංකාවේ හිටපු නැති නිසා දැන් තුන්වෙනි එකට මම එයාත් එක්ක එකතු වෙලා වැඩ කරනවා ටීම් එකක් විදියට. ඉතින් ඇත්තටම හොඳ ඉවෙන්ට් එකක්. ලංකාවේ හිටියොත් අනිවාර්යෙන් සුනෙත් අයට උදව් කරන්න එනවා. ඉතින් මේ අපි මේ පාර හොන්දටම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ගිය පාරවල් වලට වැඩිය. සුනෙත් අයට ඉතින් අපි හදවතින්ම විශ් කරගෙන අපි මේ වැඩේ කරන්න අපි ඇත්ත එක්ක එකතු වෙනවා. අනිවාර්යෙන්. ඉතින් සුනෙත් සර්ගේ ගතිගුණ වලට ගුණාංග වලට ඉතින් සුනෙත් සර්ත් එක්ක සුනෙත් සර් උදව්වක් ඉල්ලුවොත් එහෙම නැත්නම් සුනෙත් සර් වැඩක් කරොත් බලෙන් හරි ඒකට උදව් කරන්න එන කට්ටියක් තමයි ඉතින් මේ සුනෙත් සර්ත් එක්ක අපි එකතු වෙලා ඉන්නේ. අනිවාර්යෙන්. එතකොට ඔයාගේ වැඩ කටයුතු මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල මල්ලි දියවන්න මේ ඉවෙන්ට් එකට තමයි පොඩ්ඩක් මුල් තැන දීලා තියෙන්නේ. මොකද ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ හින්දා. මගේ මම රටවල් දෙකක මේ වගේ ඉවෙන්ට්ස් දෙකකට එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ ඉවෙන්ට් එකෙන් පස්සේ මම යනවා ඒවට ඒ වැඩයි. ඉතින් මගේ මම අලුතෙන් මම දැන් සින්දු කියනවා රංගපානකින් පොඩ්ඩක් අයින් වෙලා මගේ අලුත් සින්දු දෙකක් රිලීස් කරා. Congratulations. Thank you. ඉතින් ඒ ප්‍රොමෝෂන් වැඩයි. ඉතින් ඕක තමයි. ඔව් අයියේ. එතකොට අයියා වුණත් දැන් පළවෙනි එකේදීත් හිටියා කිව්වා. දැන් දෙවෙනි එකේදී නම් ලංකාව හිටියේ නැති හින්දා හිටියේ නෑ. තුන්වෙනි එකේදී ඇවිල්ලා තියෙනවා. එතකොට
ඔයාගෙන් මට පොඩි අහන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක විතරක් නෙවෙයි අයියේ තියෙන්නේ. ගොඩාක් අවුරුදු කුමරිය ඉවෙන්ට් තියෙනවා, ඕගනයිස් වෙනවා එක එක විදියට එක. ඔයාලට ආරාධනා ලැබෙන්නේ නැති ඒ තැන්වලිනුත්. ඇයි දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකම තෝරගන්න හේතුව මොකක් හරි තියනවද විශේෂත්වයක්? විශේෂත්වයක් කියන්නේ මල්ලි ඉතින් මෙහෙමයි. අපිට අපේ ශේෂ්ත්‍රයේ අපි එකට වැඩ කරන හැමෝත් එක්කම අපි එකට වැඩ කරන්නේ නැහැ. අපිත් එකට වැඩ කරන අපේ සර්කල් එකක් තියෙනවා. ඒ කට්ටියත් එක්ක තමයි අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. ඉතින් සුනිත් අයියත් එක්ක අපි ළඟින් වැඩ කරන නිසා මේ තමයි මේ ඉවෙන්ට් එකට අපි සහභාගී වෙන්නේ. හරි. අයියේ එහෙනම් අපේ ශ්‍රීසෝනික් එකත් එක්ක කතා කරන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඔව් දැන් අපිත් එක්ක එකතු වෙන්නේ ලංකාවේ ඉන්න නේල් ටෙක්නීෂියන් කෙනෙක්. ඉතින් අක්කේ දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට තමයි සහභාගී වෙලා තියෙන්නේ. අද ඇවිල්ලා තියෙන්නේ ඔඩිෂන් එකට. අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන මොකද කියන්න තියෙන්නේ? ඇත්තට මල්ලි සුබ උදෑසන. ගිය අවුරුද්දේ වගේ මේ අවුරුද්දෙත් අපි ලස්සනට මේ වැඩේ කරන්න ප්ලෑන් කරලා තියෙනවා. ගිය අවුරුද්දෙත් මම මේ ඔඩිෂන් එකට සහභාගී වුණා. එතකොට මේ අවුරුද්දෙත් ඇත්තටම අපි ගිය අවුරුද්දට වැඩිය හොඳට කරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් සුනිත් කියන්නේ මගේ සහෝදරයෙක්. ඉතින් ඔහු කරන මේ කර්තව්‍යයට අපිත් ඔහුට සපෝට් කරලා මේ අවුරුද්ද ඉවෙන්ට් එක ගොඩාක් හොඳටම කරන්න තමයි අපේ අදිෂ්ඨානය. ඔව් එතකොට දැන් දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක දැන් ගොඩක් දැන් ගිය අවුරුද්දේ විතරක් නෙවෙයි 2024 ඉඳන් තියෙන්නේ. එතකොට දැන් මේ ඉවෙන්ට් එකට කලින් අවුරුදුත් එක්ක බලනකොට දැන් මේ අවුරුද්දේ ඊට වඩා ලොකු තරගයක් තියේවි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඇත්තටම මේ පාරේ ඉන්න දරුවෝ දැක්කමත් ඒක ගොඩක් තේරෙනවා. ඉතින් ඇත්තටම හොඳ ලස්සන ළමයි දෙපැත්තෙම ඇවිල්ලා ඉන්න. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ගිය අවුරුද්දට වැඩිය ගොඩාක් සාර්ථකව මේ අවුරුද්දේ අපිට නිම කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඔයාගේ මේ දවස්වල වැඩ කටයුතු මොනවද වෙන්නේ කියලාත් අපි පොඩ්ඩක් කියමු. මේ දවස්වල මල්ලි මගේ ආයතනයේ කියන්නේ මගේ ඇකඩමියේ නේල් බයි ගෝල්ඩන් බ්ලූම් ආයතනය කියන ඇකඩමිය මගේ මේ දවස්වල මගේ ක්ලාස් වල ටික වෙනවා. ඉතින් ළමයිට උගන්වන දේවල් එක්ක මම මේ දවස්වල ඉතින් සුනිල්ගේ මේ වැඩේට පොඩ්ඩක් සපෝට් කරනවා. දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට සපෝට් එක දෙනවා වගේම ඔයා අක්කගේ නේල් මේ ආයතනයේ ඒ වැඩත් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. thank you මල්ලි. එතකොට ඔයාගේ සිල්මුවට සාර්ථක වෙන්න කියලා මම විච් කරනවා ඔයාට. ඉතින් මේ අවුරුද්දේ හොඳ ඉවෙන්ට් එකක් එක්ක අපි බලමු අප්‍රේල් මාසේ ඔයගොල්ලෝ හම්බ වෙන්න. thank you. thank you. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි. ස්තුතියි. ඔව් ඔන්න දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක් අපේ හෂ් මල්ලි. මල්ලි දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකේ අද ඔඩිෂන් එක දවස. ඉතින් දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අපි දැන් මේ අපේ අනේ සීසන් 3 දියවන අවුරුදු කුමරිය 2026. ඉතින් වෙනද වගේම අපි මීටත් වඩා හොඳට ගිය පාර වඩා හොඳට මේ පාර අපි කරන්න ප්ලෑන් කරන් ඉන්නවා. අපේ සුනිත් අයියා තමයි අපේ මේකේ වැඩි කොටසක්ම දායක වෙලා තියෙන අපේ හැමදේම කරන්නේ. ඉතින් අපි ගිය පාරත් වඩා හොඳට මේ පාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් දැන් අද කියන්නේ දැන් මම හිතනවා දැන් ඔයා විශ්වාස කරනවාද අවුරුදු දෙකක් තිබ්බනේ 24 25 දැන් මේ 26 ගිය අවුරුදු වලට වඩා ලොකු කම්පිටිෂන් එකක් මේ පාර තියේවි කියන එක. ඔව් මේ පාර අපි අනිවාර්යයෙන්ම ගිය පාරට වඩා හොඳ කම්පිටිෂන් එකක් මේ පාර කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. දැන් අපේ සීසන් 3 මේ යන්නේ. ඉතින් අපි ඉදිරියට කරගෙන යන බලාපොරොත්තු වෙනවා මේක දිගටම. හරි එහෙනම් අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඔව් ඔන්න දියවන්න අවුරුදු කුමරිය 2026 තවත් එක කම්පිටිටර් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. ඉතින් නංගි අපි ඉස්සෙල්ලාම කියමු ඔයාගේ නම සහ ගම. ඉස්සෙල්ලාම අපි ඒ ටික කියලා ඉමුකෝ. මගේ නම උවනි ආශීෂණී පීරිස්. මම ආවේ නවගම් ප්‍රදේශයේ ඉඳලා. ඔව් එතකොට දැන් මේක ගැන දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන ඔයා දැනගන්නේ කොහොමද? දැනගන්නේ Facebook එකෙන් තමයි මම මුලින්ම දැක්කේ. සොය ගැන විස්තර දැනගත්තේ දියවන්න අවුරුදු කුමරිය. ඒ තරඟ පිළිබඳව මම දැනගත්තේ Facebook එක හරහා. ඒ පිළිබඳව තමයි මම චුට්ටේ ගැන හොයලා බලලා මගේ යාළුවෝ සහභාගී වුණා. ඒ විදිහ තමයි මම මේක ගැන දැනගත්තේ.
ඒකට කලින් දැකලා තියෙනවද මේ ඉවෙන්ට් එක කරන එක? එහෙම නැතුව එක 26 දිනද ඉස්සෙල්ලාම දැනගත්තේ? 24 අවුරුද්දේ එකක් දැනගත්තා. 25 අවුරුද්දේ මට ඉන්න ආසාව තිබුච්ච හන්දා මම ඒ ගැන තොරතුරු හෙව්වා. හරි. එතකොට දැන් තව අවුරුදු මේ දියවන්න අවුරුදු කුමර ඉවෙන්ට් එක විතරක් නෙවෙයි. අවුරුදු කුමර ඉවෙන්ට් ගොඩාක් ඕගනයිස් වෙනවා. එතකොට ඔයා මොකද හිතුවේ දියවන්න අවුරුදු කුමර ඉවෙන්ට් එකටම එනවා කියලා? එනවා කියලා හිතුවේ මෑත කාලේ පටන් ගත්ත තරංගයක් මේක. ඉතින් මට හිතුණා මගේ ජීවිතේ පටන් ගන්න හොඳම තැන මේකද තමයි කියලා. අනිවාර්යයෙන්. එතකොට දියවන්න අවුරුදු කුමරිය අද ඔඩිෂන් එක ගැන අපි පොඩි දෙයක් කියමු. ඔඩිෂන් එකෙන් තියෙන්නේ චූටි බයක් තියෙනවා. පළවෙනි වතාව සහභාගී වෙන හින්දා. හැබැයි සර් දැක්කම සර්ගේ වැඩ කටයුතු දැක්කම හරි ආස හිතුණා. ඉතින් විශ්වාස කළ මෙතෙන්ට ආවා. ඉස්සරහට ඒ වැඩ කටයුතු හොඳින් කරන්න ඉතින් බලාපොරොත්තු වෙනවා. ඔව් ඔයාලා අපි විශ් කරනවා ෆයිනල් එකට තේරෙන්න කියලා. ඔව් ඔන්න දැන් අපේ ඉන්නවා තවත් එක කම්පිටිටර් කෙනෙක්. ඉතින් ඔයා කොහෙන්ද ආවේ? නම මොකද්ද? ඉස්සෙල්ලාම අපි ඒක කියමු. මගේ නම කවිෂා මච්චානි. ආවේ මිද්දෙනියෙන්. ආවේ? මිද්දෙනියෙන්. හරි. එතකොට දැන් දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක. එතකොට ඒක ගැන ඔයා දැනගන්නේ කොහොමද? මම Facebook එකේ පෝස්ට් එකකින් තමයි දැනගත්තේ. ඊට පස්සේ සර්ගෙන් ඩීටේල්ස් අහලා තමයි ආවේ. ඔව් එතකොට මේ දැන් ඔයා මේ අවුරුද්දෙමද දැනගත්තේ නැත්නම් ගිය අවුරුදු වල ඉඳන් පොඩ්ඩක් ගහගෙන හිටියද මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා? ගිය අවුරුද්දේ ඉඳන්ම ෂුට්ටක් බලබල හිටියේ. හරි. එතකොට දැන් අවුරුදු කුමරිය ඉවෙන්ට් ගොඩාක් තියෙනවනේ නංගි. දැන් මේක විතරක් නෙවෙයි. එතකොට ඔයා මොකද්ද මේකේ දැකපු විශේෂත්වය? ඇයි ඔයා හිතුවේ මේකටම එන්න ඕනේ කියලා? සුනිත් සර්ගේ හොඳ සංවිධානය මට්ටමක තිබ්බා. ඒක තිබ්බට සේවන්ට් වල කියන්නේ අවුරුදු කුමරියෝ තරඟ කරන හැටි ඒක තියෙන ඒවත් තිබ්බා. ඒ බලලා ඉතින් මේ තරඟ හොඳයි කියලා හිතුණා. ඒකද මේකට ඇප්ලයි කරා. හොඳයි කියලා දැනුණ හින්දා මේකට ඇප්ලයි කරා. හරි. එහෙනම් නංගි අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. අද ඔඩිෂන් එක ගැන පොඩි දෙයක් කියමු. ඔඩිෂන් එකට හොඳට තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් ඔයාලත් ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. ඔව් ඉතින් තවත් එක්කෙනෙක් අපිත් එක්ක ඉන්නවා අපිට අදහස් දක්වන්න දියවන්න අවුරුදු කුමරිය ගැන. ඉතින් ඔයාගේ නම ගම? මගේ නම තාරිකා සෙවන්දේ. මම ඔය මහනුවරින්. ඔව් එතකොට දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන දැනගන්නේ කොහොමද ඔයා? TikTok හරහා තමයි දැනගන්නේ. ඔව් ඔයා මේ එතකොට දැන් ගිය අවුරුදු වල ඒවා බලලා තියෙනවද? එහෙම නැත්නම් මේ අවුරුද්දෙමද දැනගත්තේ? මං ගිය අවුරුදු වල ඒවා බැලුවා. වයස වෙනකන් තමයි හිටියේ. ගොඩක් කල ආසාවෙන් බලන් හිටියා මේකට එන්න. මොකද සාධාරණ විදිහක් දෙනවා කියලා වීඩියෝස් වලින් තේරුණා. ඒ නිසා ගොඩක් ආසාවෙන් තමයි හිටියේ එන්න. ඔව් එතකොට අද ඔඩිෂන් එක. එතකොට ඔඩිෂන් එක ගැන මොකද හිතන්නේ? ඔඩිෂන් එක සාධාරණව කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගොඩක්ම පිළිගැනීමක් ලැබුණා අපිට. ඒකට ගොඩක් සතුටුයි. ඔව් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. දැන් දියවන්න අවුරුදු කුමරිය විතරක් නෙවෙයිනේ. ලංකාවේ ගොඩාක් අවුරුදු කුමරිය ඉවෙන්ට් තියෙනවා. දැන් ඔයා මහනුවර කිව්වා. මහනුවර පැත්තෙත් ඇති. එතකොට ඒ හැම එකකින්ම මේකට වෙන්න ඕනි කියලා මෙච්චර දුරක් ගෙවාගෙන කොළඹටම ආවේ ඇයි මේ දියවන්න අවුරුදු කුමරියටම එන්න ඕනි කියලා? හේතුවක් තියෙනවද? මම පරණ වීඩියෝස් ගොඩක් බැලුවා මේකේ. ඒවත් එක්ක අර අවුරුදු කුමරිය උන ගෑන්මමයි කතා කරන ඒවා බැලුවා. මට ඒවා බලලා තේරුණා මෙතන සාධාරණව තෝරනවා කියලා. ඒ නිසා ගොඩක් කැමැත්තෙන් ආවා. ඉවෙන්ට් එක අර ගොඩක් ලස්සනට කරන නිසා කැමැත්තෙන් ආවා. හරි. ඔයාට අපි සුබ වදනවා ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න කියලා. Thank you. ඔව් ඔන්න තවත් එක්කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. නංගි ඔයාගේ නම සහ ගම අපි ඒක කියලාම ඉමු. මගේ නම දිනේශ්‍රා. මම හොරින් ඉඳලා. ඔව් නංගි ඔයා දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට අද ඇවිල්ලා ඉන්නේ. එතකොට අද ඔඩිෂන් එක. ඔයා කොහොමද දැනගත්තේ මේ දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන? Facebook post එකකින් තමයි දැනගත්තේ. හරි. ඔයා එතකොට මේක ගැන කලින් බලලා තියෙනවද? කලින් ඒ කියන්නේ කලින් අවුරුදු වල ඔයා ඒවා බලලා තියෙනවද? එහෙම නැත්නම් මේ වාරමද ඔයාට සජෙස් වෙලා හිතුනේ එන්න ඕනි කියලා? නෑ මම කලින් අවුරුදු වල දැකලා තියෙනවා. ඒ දැක්කම හිතුණා
මට කවදා හරි මේකට යන්න තිබුණා හොඳයි කියලා. ඊට පස්සේ මේ පාර ඇප්ලයි කරා ඉතින්. හරි එතකොට දැන් ඔයා දියවන අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට දියවන අවුරුදු කුමරිය ඉවෙන්ට් එක විතරක් නෙවෙයි නංගි ලංකාවේ තියෙන්නේ. දැන් ඔයා හොරණ ඉඳන් ආවේ. එතකොට කොළඹ ඇතුලේ තව ඉවෙන්ට් ගොඩාක් තියෙනවා අවුරුදු කුමරිය ඉවෙන්ට්. එතකොට ඒ හැම එකම අතරින් අයි මේකට වෙන්න ඕනේ කියලා හිතුනේ. එහෙම විශේෂත්වයක් තියෙනවද? විශේෂත්වයක් කියන්නේ මම හිතනවා මෙතනදී සාධාරණ විනිශ්චයක් හම්බෙනවා. හැමෝටම එක වගේ සලකනවා. ඒකින්ද මම හිතුවා මේකට ඇප්ලයි කරොත් හොඳයි කියලා. ඔව් එහෙනම් අපි වාට විශ් කරනවා ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න කියලා. Thank you. ඔන්න ඉතින් තවත් එක්කෙනෙක් දියවන්නා අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට ආපු තවත් එක්කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිත් එක්ක කතා කරන්න. ඉතින් ඔයාගේ නම ගම? නම සලනි වාසනා, ආවේ පාන්දුරේ ඉඳලා. ඔව් එතකොට ඔයා දියවන්නා අවුරුදු කුමරිය ඉවෙන්ට් එක දැනගන්නේ කොහොමද? ඊට කලින් තිබ්බා කියලා දන්නෝ. ඊට පස්සේ හොයලා බැලුවා. ඊට පස්සේ හම්බ වුණා තියෙනවා කියලා. ඊට පස්සේ තමයි ආවේ. ඔව් එතකොට දියවන අවුරුදු කුමරිය ඉවෙන්ට් එක විතරක් නෙවෙයිනේ තියෙන්නේ. ලංකාව ඇතුලේ ගොඩාක් ඉවෙන්ට් තියෙනවා. අවුරුදු කුමරිය ඉවෙන්ට් ගොඩක් තියෙනවා. එතකොට ඔයායි මේකට වෙන්න ඕනේ කියලා හිතුවේ අනිත් ඒවට වඩා? මේක හොඳයි කියලා හිතුණා. තැනකට යන්න හොඳම තැන කියලා හිතුණා. හරි. එතකොට ඔයාට අපි විශ් කරනවා. අද ඔඩිෂන් එක ගැන පොඩි දෙයක් කියමු. ඔඩිෂන් එක ගැන පටන් ගත්තම පස්සේ තමයි බලන්න ඕන. හරි. ඔයාට එහෙනම් අපි විශ් කරනවා ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න කියලා. Thank you. ඔන්න ඉතින් තවත් එක්කෙනෙක් අපිත් එක්ක කතා කරන්න එකතු වෙලා ඉන්නවා. ඉතින් දියවන අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට ආපු කම්පිටිටර් කෙනෙක්. ඉතින් ඔයා කොහෙන්ද ආවේ? නම මොකද්ද? මගේ නම WPM ශ්‍රීමාශාරණ සිංහ. මං ආවේ හෙට්ටිපොලේ ඉඳලා. ඔව්. ඔයා දියවන අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන කොහොමද දැනගන්නේ? මම ඇත්තටම දියවන්න අවුරුදු කුමාරී ඉවෙන්ට් එක ගැන දැනගන්නේ FB එකෙන් සමාජ මාධ්‍ය තුලින් තමයි දැනගන්නේ. ඊට පස්සේ තමයි ඉල්ලුම් කරන්න යමු වුනේ. ඔව්. දැන් දියවන අවුරුදු කුමරිය ඉවෙන්ට් එක විතරක් නෙවෙයි නංගි. ලංකාවේ ගොඩාක් අවුරුදු කුමරිය ඉවෙන්ට් තියෙනවා. එක එක විදිහේ එක එක නම් වලින් තියෙනවා. එතකොට ඔයා ඇයි හිතුවේ දියවන්න අවුරුදු කුමරියටම ඇප්ලයි කරනවා කියලා? ඒකට හේතුවක් තියනවද? ඇත්තටම මට හිතුණා දියවන්න අවුරුදු කුමාරී තුලින් ඉදිරියට යන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඒක තමයි මම ඒකට ඇප්ලයි කරන්න හේතුව. අද ඔඩිෂන් එකනේ. එතකොට අද ඔඩිෂන් එක ගැන මොනවා හරි කියන්න තියෙනවද? ඇත්තටම කියන්න දෙයක් තියෙනවා. මොකද මේක තමයි මගේ පළවෙනි ඔඩිෂන් එක. මම ඊට කලින් ඔඩිෂන් වලට සහභාගී වෙලා නැහැ. ඉතින් ගොඩක් සතුටුයි ඒකෙන් හින්දා. මුලින්ම එන්න ලැබීම ගැන. එහෙනම් ඔයාට අපි සුබ පතනවා. ඔයාගේ මේ දියවන අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට සහභාගී වුණ එකෙන් ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න වාසනාව ලැබෙන්න කියලා. Thank you so much. ඔන්න ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කතා කරන්න තවත් එක කම්පියුටර් කෙනෙක්. ඉතින් ඔයා කොහෙන්ද ආවේ? මොකද්ද නම? මගේ නම රුවනි කාංචනා. මං ආවේ නිට්ටඹු ඉඳලා. ඔව්. දැන් දියවන අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක ගැන දැනගන්නේ කොහොමද ඔයා? මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මම මේක දැනගත්තේ. ඊට පස්සේ තමයි ඇප්ලයි කරේ. එතකොට දියවන අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන ඔයා දැනගත්තට පස්සේ දැන් ඔයා මේක ගැන හොයලා බලුවද? එතකොට කියන්නේ දැන් මම ඊළඟට අහන්න ප්‍රශ්නේ තමයි මම ඒක අහන්න හේතුව ඒකයි. තව අවුරුදු කුමරිය ඉවෙන්ට් ගොඩාක් තියෙනවා ලංකාව ඇතුලේ. එතකොට ඒවට අමතරව ඒවට යන්නේ නැතුව මේකට වෙන්න ඕනේ කියලා හිතුවේ ඇයි කියන එක. මේකේ තියෙන ඇත්තටම ඒ යුනික් ගතිය, ඒ කියන්නේ ආවේනිකත්වයේ හින්දා තමයි සහ ලස්සනට තිබ්බා ආස හිතුන ඉතින් ආවා. යාළුවගෙන් ඒ කියන්නේ ලොකු රෙකමෙන්ඩේෂන් එකක් ලැබෙන්නේ නැති. ඔව් යාළුවත් ඇප්ලයි කරනවා කිව්වා. ඒකින් ඉතින් මමත් ආවා. හරි. එතකොට දැන් ඔඩිෂන් එක ගැන මොකද ඔයාලට හිතෙන්නේ? වයයි ඒ උනාට ආසයි තියෙන්නේ. හරි. ඔයාට එහෙමනම් අපි සුබ පතනවා ෆයිනල් ඉවෙන්ට් එකට සිලෙක්ට් වෙන්න කියලා. Thank you. ඔව් ඔන්න තවත් එක කම්පියුටර් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක
වාගේ නම මොකක්ද කොහින්ද ආවේ? මගේ නම ශේනයාගේ මානේ මං ආවේ හලාවතිදා. ඔව් එතකොට දියවන අවුරුදු කුමර ඉවෙන්ට් එකට ඔයා ඇවිල්ලා තියෙන්නේ. ඒක ගැන දැනගත්තේ කොහොමද? මම දැනගත්තේ Facebook එකේ. Facebook එකේ මගේ යාළුවෙක් තමයි බල්ල කිව්වේ මෙහෙම ඇප්ලිකේෂන් දාලා එන්න කියලා කතා කරලා තියෙනවා එන්න කියලා. හරි. එතකොට දැන් දියවන අවුරුදු කුමරිය කියලා ඔයා සර්ච් කරාම මේක විතරක් නෙවෙයිනේ. ගොඩාක් අවුරුදු කුමර ඉවෙන්ට් ඔයාලට සජෙස්ට් වෙන්න ඇති. එතකොට ඒ දේවල් වලින් ඔයා මේකම තෝරගන්න හේතුව මොකද්ද? එහෙම හේතුවක් තිබුණාද? ඔව් ඒ කියන්නේ මේක නිකන් ට්‍රැඩිෂනල් පැත්තට ගොඩක් බරයිනේ. ඉතින් මම ඊට කලින් මේ ප්‍රෝග්‍රෑම් එක බලලා තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ වැඩසටහනක්. ඒ නිසා තමයි ඇත්තටම මම මේකට ඇප්ලයි කරේ. හරි. එතකොට දැන් අද ඔඩිෂන් එක. ඔඩිෂන් එක ගැන ඔයාලා මොකක් හරි කියන්න තියෙනවද? ඔව් අද ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම බලාපොරොත්තු වෙන හොඳ තරගයක් දෙන්න අපි බලමු. ඔව් එහෙනම් ඔයාලට අපි විශ් කරනවා ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න වාසනාව ලැබෙන්න කියලා. ස්තුතියි. ඔන්න තවත් එක කම්පිටිටර් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් ඔයාගේ නම මොකද්ද? කොහින්ද ආවේ? මමගේ නම ශාක්‍යා සිතුමිනේ මම මහරගමින් නම් තමයි ආවේ. ඔව් එතකොට දැන් දියවන අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට තමයි ඔයා ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ලංකාව ඇතුලේ දියවන අවුරුදු කුමරිය විතරක් නෙවෙයිනේ. සහ කොළඹ ඇතුලෙත් ගොඩාක් ඉවෙන්ට්ස් කරනවා. ඒතකොට ඒ දේවල් වලින් ඒ ඉවෙන්ට් වලින් ඇයි දියවන අවුරුදු කුමරිය ඉවෙන්ට් එකම එන්න ඕන කියලා තෝරගත්තේ? විශේෂත්වයක් තියනවද? ලොකු විශේෂත්වයක් නැහැ. මම දැක්ක ඒ කියන්නේ ඒකට කලින් අවුරුදු රැස් කරලා තියෙනවා. මේ අවුරුද්දේ මට සහභාගී වෙන්න ඕනේ කියලා හිතුවා. ඔව් එතකොට දැන් ඔයා කොහොමද දැනගත්තේ මේක? සෝෂල් මීඩියා වලින් තමයි දැනගත්තේ. ඊට පස්සේ මම කතා කරලා විස්තර අහලා අද සහභාගී වුණා. අද ඔඩිෂන් එක. අද දියවන අවුරුදු කුමරිය ඔඩිෂන් එක. එතකොට ඒක ගැන ඔයාට මොන හරි කියන්න තියෙනවද? විශේෂ දෙයක් නැහැ ඉතින්. සහභාගී වෙලා බලන්න. හරි. එහෙනම් ඔයාට අපි විශ් කරනවා ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න කියලා. ඔව් ඔන්න ඉතින් තවත් එක කම්පියුටර් කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කතා කරන්න. ඉතින් ඔයාගේ නමයි ගමයි අපි කියලා ඉමු. මම උමයන්ගඩී රාජපක්ෂ. එතකොට මම එන්නේ නුවරඑළියෙන්. ඔව් දැනට ඉන්නේ මේ. හැබැයි මගේ ගම නුවරඑළිය. හරි. එතකොට දැන් ඔයා නුවරඑළිය කිව්වා. එතකොට ඔයා නුවරඑළිය නම් කොළඹට අවුරුදු කුමරිය ඉවෙන්ට් ගණනාවක් සංවිධානය වෙනවා ඇති. එතකොට දියවන්න අවුරුදු කුමරියටම එන්න ඕනි කියලා හිතුවේ ඇයි? ඒකත් එක්ක කියමු. දියවන්න අවුරුදු කුමරිය ගැන ඔයා දැනගන්නේ කොහොමද කියන එක. මම මේක ගැන දැනගත්තේ අතරම සෝෂල් මීඩියා හරහා. සෝෂල් මීඩියා හරහා තමයි මම දැනගත්තේ. මට හිතුණා මේක හොඳ ඔපචුනිටි එකක් වෙයි කියලා ශ්‍රේෂ්ඨයට එන්න බලාගෙන ඉන්නවා. ඒකෙන් මම හිතුවා මේක try කරන්න කියලා. හරි. එතකොට දැන් මේ දියවන අවුරුදු කුමරිය ඔඩිෂන් එකනේ අද. ඒකට ඒක ගැන ඔයාලට මොකක් හරි කියන්න තියෙනවද අද දවස ගැන? අද දවස ගැන මම බලාපොරොත්තු වෙන හොඳ තරගයක් දෙන්න. කට්ටිය ඇවිල්ලා ඉන්නවා මම වගේ උඩ ලස්සන හැදකාර කට්ටිය. ඉතින් අපි බලමු. ඔව් එතකොට ඔයාට අපි සුබ පතනවා ෆයිනල් ඉවෙන්ට් එකට සිලෙක්ට් වෙන්න කියලා අපි සුබ පතනවා. Thank you. තවත් එක කම්පියුටර් කෙනෙක් ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් අපිත් එක්ක කතා කරන්න. ඉතින් කොයින්ද ආවේ නම මොකද්ද? මම විමංශා හේරත් මම ආවේ හෝමගම් ප්‍රදේශයෙන්. වා දියවන්න අවුරුදු කුමරා කුමරිය ඉවෙන්ට් එක ගැන කොහොමද දැනගන්නේ? මම දැක්කේ Facebook එකේ පෝස්ට් එකක් දාලා තිනවා. ගිය අවුරුද්දේ නම් මම ආසාවෙන් හිටියේ මේ තරඟාවලියට සහභාගී වෙන්න. ඉතින් හොඳ සංවිධානයක් තියෙන හින්දා 2026 තරඟාවලියට මම මේ පාර සහභාගී වුණා. ඔව් දැන් දියවන්න අවුරුදු කුමරිය අද ඔඩිෂන් එක. එතකොට ඔඩිෂන් එක ගැන මොනවා හරි කියන්න තියෙනවද ඔයාලට? සහභාගී වෙලා බලමු හොඳ දෙයක් වෙයි කියලා මම හිතනවා. හරි. ඔයාට අපිත් සුබ පතනවා ෆයිනල් ඉවෙන්ට් එකට යන්න වාසනාව ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. ඔව් අද ඔඩිෂන් දවසනේ. ඒකට ඒ අද දවස ගැන ඔයාලා මොකද හිතන්නේ? අද ඔඩිෂන් එක. අද දවස හොඳයි කට්ටිය සහභාගී වෙලා ඉන්නවා. උගත් කට්ටියක් පොඩි තරගයක් තියෙයි. මම හිතනවා තරගයක් දෙන්න. ඔව් ඔයාලා එහෙමනම් අපි විශ් කරනවා ෆයිනල් එකට යන්න වාසනාව ලැබෙන්න කියලා. Thank you.
ඔව් ඔන්න ඉතින් අපිත් එක්ක දැන් තවත් කොල්ලෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් අපිත් එක්ක කතා කරන්න දෙවන අවුරුදු කුමර ඉවෙන්ට් එක. ඔයා කොහොමද දැනගන්නේ? සෝෂල් මීඩියා වලින් ඔයා කොහෙන්ද ආවේ? ඒක කියමු. අනුරාධපුරේ ඉඳලා. නම? උමේෂ් මල්සන්ත. හරි. දැන් ඔයා දෙවන අවුරුදු කුමර ඉවෙන්ට් එක ගැන දැන් පොඩ්ඩක් සර්ච් කරනකොට මේක විතරක් නෙවෙයිනේ ගොඩාක් අවුරුදු කුමර ඉවෙන්ට් එනවා. හරිද? එතකොට ඇයි ඔයා මේකට වෙන්න ඕන කියලා හිතුවේ? සුනිල් සර් කරා මේක හොඳයි කියලා හිතුණා. ඔව් ඔයාට අද දවසේ අද ඔඩිෂන් එක. එතකොට අද දවසේ ඔඩිෂන් එක පිළිබඳව ඔයාට මොකද හිතෙන්නේ? හොඳයි ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඔයාට අපි සුබපතනවා ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න කියලා. ඔව් දියවන්න අවුරුදු කුමරා කුමරිය ඉවෙන්ට් එකට සම්බන්ධ වුණ තවත් කම්පියුටර් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කතා කරන්න. ඉතින් ඔයාගේ නම මොකද්ද? කොයින්ද ආවේ? මගේ නම රෝහි කෙනෙක්. මම ආවේ ජයලීද. හරි. එතකොට දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන ඔයා දැනගත්තේ කොහොමද? මම දැනගත්තේ FB එකේ ගොඩක් ඇත්තම පෝස්ට් ෂෙයා කරලා තිබ්බා. ඒකෙන් හොඳ අයිඩියා එකක් මට හම්බුණා මේ දියවන්න අවුරුදු කුමරා සහ කුමරිය තරගය පිළිබඳව. ඔව් එතකොට දැන් ලංකාවේ දියවන්න අවුරුදු කුමරිය කිව්වම මේ අවුරුදු දියවන්න අවුරුදු කුමරිය විතරක් නෙමෙයි ගොඩාක් අවුරුදු කුමරිය ඉවෙන්ට්ස් තියෙනවා. ඒතකොට ඒ ඉවෙන්ට්ස් ඔයා දකින්නත් ඇතිනේ. එතකොට ඒ වගේන් ඒ අතුරින් මේකට වෙන්න ඕන කියලා හිතුනේ ඇයි? විශේෂ හේතුවක් තියනවාද? විශේෂ හේතුවක් තියෙනවා. ඇත්තටම සුනිල් සර් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ බියුටිෂියන් කෙනෙක්. ඒ වගේම ඉතින් ඒ සර්ගේ ඇත්තටම හොඳට ඉවෙන්ට් ඕගනයිස් කරන හින්දා තමයි මම මේන් රීසන් එක මේක තරගයට පාටිසිපේට් වෙන්න. අනිත් කාරණාව තමයි මේක පළවෙනි වතාව නෙමෙයි මීට කලින් දෙවතාවකම පවත්වලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ පාරත් හොඳටම කම්පිටිෂන් එක තියාවේ කියලා. ඔව් එතකොට අද ඔඩිෂන් එක දවස ගැන මොනවා හරි කියන්න තියෙනවද ඔයාලට? ඔව් හොඳ යාළුවෝ සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා. හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිත් ඔයාලට විශ් කරනවා ෆයිනල් ඉවෙන්ට් එකට. ඔව් ඔන්න දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට ආපු තවත් කම්පියුටර් කෙනෙක් එක්ක අපි කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් මල්ලි ඔයාගේ නම මොකද්ද සහ කොහින්ද ආවේ? මගේ නම ෂනාල්. මං ආවේ වත්තලින්. ඔව් දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන ඔයා දැනගන්නේ කොහොමද? මම දැනගත්තේ සෝෂල් මීඩියා. ඔව් එතකොට දියවන්න අවුරුදු කුමරිය කියලා ඔයා සෝෂල් මීඩියා වලින් දැනගත්තේ කොහොමනේ? ඕක දැන් සෝෂල් මීඩියා වල Facebook වල වෙන්න පුළුවන්, TikTok වල වෙන්න පුළුවන්. ඔයා ඕනම platform එක ගහලා බැලුවම Google එකේ වෙන්න පුළුවන්. ගොඩාක් අවුරුදු කුමරිය ඉවෙන්ට් එනවා සජෙස්ට් වෙනවා අපිට. එතකොට ඇයි ඔයා මේ දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකටම එන්න ඕනි කියලා හිතුවේ? ඔයාට ඒකට විශේෂ හේතුවක් තියනවද? ඇත්තටම දියවන්න අවුරුදු කුමරා කුමරිය තරගය බලනකොට ඒක ඇතුලේ තියෙන ඉවෙන්ට්ස් අයිටම්ස් ගත්තොත් එහෙම මම හිතුවා මගේ ටැලන්ට් එකට මැච් වෙයි කියලා. ඉතින් ඒකට මැච් වෙන හින්දා තමයි මම ඇත්තටම තෝරගත්තේ මේක වින් කරන්න පුළුවන් වෙයි කියලා අදිෂ්ඨානෙත් තිබ්බ නිසා. හරි. එතකොට දැන් අද ඔඩිෂන් එකනේ. ඔඩිෂන් එක ගැන මොනවා හරි කියන්න තියෙනවද? ඇත්තටම පළවෙනි දේ තමයි හරිම සතුටුයි අද දවසේ එන්න හම්බෙච්ච එක ගැන. ඉතින් මේ අවුරුද්දේ අපි දැන් මෙතන ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා. ඉතින් බලන් ඉන්න හැමෝටමත් ආරාධනා කරනවා මේ අවුරුද්දේ බැරුව කිව්වොත් ලබන අවුරුද්දේ හරි ඇවිල්ලා අනිවාර්යෙන් මේක වින් කරන්න කියලා. අනිවාර්යෙන්. එහෙනම් ඔයාලා අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. Thank you. ඔව් ඔන්න ඉතින් දියවන්න අවුරුදු කුමරිය තවත් කම්පිටිටර් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඔයාගේ නම ගම ඒ දෙක අපි කියලමු ඉස්සෙල්ලම. මගේ නම ප්‍රතුම් සහභාගී වෙන්නේ මාළඹේ ප්‍රදේශයේ. ඔව් දැන් දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ගැන ඔයා දැනගත්තේ කොහොමද? Facebook post එකකින් තමයි දැක්කේ. ඔව් දැන් දියවන්න අවුරුදු කුමරිය මේ ඉවෙන්ට් එක විතරක් නෙවෙයිනේ. ගොඩාක් අවුරුදු කුමරිය ඉවෙන්ට් ලංකාවේ තියෙනවා. එතකොට ඒවා අතරින් මේකටම එන්න ඕනේ කියලා ඔයා හිතුවේ ඇයි? මට මේ post එක දැකලා ආසාවක් ඇති වුණා. ඉතින් ඇවිල්ලා බැලුවා. ඔව් එහෙනම් දැන් අද ඔඩිෂන් එක ගැන තව ඔයාලට මොනවාරි කියන්න තියෙනවද?
පොඩක් එක්සයිට් වෙලා ඉන්නවා. ඉතින් කොහොමද කියලා බලන්න සහභාගී වෙලා බලනවා. හරි එහෙනම් ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න කියලා අපි ඔයාලට විශ් කරනවා. thank you තවත් එක කම්පියුටර් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඔයාගේ නමයි ගමයි අපි ඒක කියමු. නම උදාරින්මල් ගම අනුරාධපුරේ. අනුරාධපුරේ. ඔව් එතකොට දැන් ඔයා මේක ගැන කොහොමද දැනගන්නේ? මම මේක දැනගත්තේ මේක දාලා තියෙනවා මේ ෆෝන් එකට. පෝස්ටර් දාලා තියෙනවා. ඔව් එතකොට දැන් දියවන්න අවුරුදු කුමරිය විතරක් නෙවෙයිනේ. ලංකාව ගොඩාක් අවුරුදු කුමරිය ඉවෙන්ට් තියෙනවා. ඔයා මොකද හිතුවේ දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකටම එනවා කියලා? පළවෙනි එක දැම්මේ පළවෙනි එකෙන් ආවා. ඒ නිසා එක තෝරගත්තා. හරියට හරි. එතකොට දැන් අද ඔඩිෂන් එක. ඔඩිෂන් එක දවස ගැන ඔයාට මොකක් හරි කියන්න තියනවද? ගොඩක් සතුටුයි. පළවෙනි මේ මගේ මේ ඔඩිෂන් එක. ඒ නිසා බලමු ඉස්සරහට. ඔව් එහෙනම් අපිත් ඔයාට සුබ පතනවා ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. thank you. ඔව් ඔන්න තවත් එක කම්පියුටර් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔයාගේ නම ගම ඒ දෙක අපි කියමු. මගේ නම සහන් මතුශංකර්. මගේ ගම මහනුවර. ඔව් දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට සම්බන්ධ වෙන්න තමයි ඔයා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක ඉවෙන්ට් එක ගැන කොහොමද ඔයා දැනගත්තේ? මම ඉවෙන්ට් එක ගැන දැනගත්තේ Facebook එක කරා. ඔව් දැන් Facebook එකේ ගහලා බලනකොට දියවන්න අවුරුදු කුමරිය විතරක් නෙමෙයි ගොඩාක් අවුරුදු කුමරිය ඉවෙන්ට් තියෙනවා. ඔයා හිතුවේ මේ අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට දියවන්න ආයකටම එනවා කියලා. මම ඇත්තටම ගිය අවුරුද්දේ ඉවෙන්ට් එකට එන්න ඉඳලා මට එන්න බැරි වුණා. මම ගිය අවුරුද්දේ දැන් ටාගට් එක තිබ්බා අනිවාර්යෙන් මේ අවුරුද්දේ දියවන්න අවුරුදු කුමරිය තරගයට සහභාගී වෙනවා කියලා. ඔව් එතකොට මේකේ පෝස්ට් එක දැක්ක ගමන් ටක් ගාලා ඇප්ලයි කරා. ඇප්ලයි කරා. හරි. එතකොට දැන් අද ඔඩිෂන් දවසනේ. ඔඩිෂන් දවස ගැන මොනවාරි කියන්න තියෙනවද? ඇත්තටම හිතනවා හොඳ තරගයක් තියෙයි කියලා. ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්. එහෙනම් ඔයාට අපිත් විශ් කරනවා ෆයිනල් ඉවෙන්ට් එකට සිලෙක්ට් වෙන්න කියලා. ස්තුතියි. දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකට ඔයා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක ගැන කොහොමද දැනගන්නේ ඔයා? මේ දැනගන්න මගේ යාළුවෙක්ගෙන් එයා කියනවා මේක හොඳයි මේ වගේ දෙයක් මම try කරලා බලන්න. ඔයාලට ඉදිරියට යන්න පුළුවන් මේ වගේ ගමනක්. යාළුවා තමයි ඔයාට රෙකමන්ඩ් කරන්නේ මේකට ඇප්ලයි කරලා බලන්න ඔයාට ගමනක් තියෙනවා කියලා. හරි. එතකොට දියවන්න අවුරුදු කුමරිය කියලා යාළුවා කිව්වට පස්සේ ඔයා පොඩ්ඩක් Facebook එකේ සෝෂල් මීඩියා වල Google එකේ ටයිප් කරලා බලන්න ඇති. එතකොට ඔයාට දියවන්න අවුරුදු කුමරිය විතර නෙවෙයි තව ගොඩාක් ඉවෙන්ට් සජෙස්ට් වෙනවා. Facebook වල වුණත් සෝෂල් මීඩියා තුල සජෙස්ට් වෙනවා. එතකොට ඒ දේවල් වලින් ඇයි දියවන්න අවුරුදු කුමරියටම එන්න ඕනි කියලා හිතුවේ? විශේෂත්වයක් තියනවාද? විශේෂත්වයක් කියන්නේ මගේ ෆස්ට් ටයිම් මේක නිසා මට එක්ස්පීරියන්ස් එකක් ගන්නත් එක්ක මේ දියවන්න අවුරුදු කුමරිය වගේ දෙයකට මම සහභාගී වෙන්න කියනවා හිතනවා. යාළුවගේ සජෙෂන් එකත් එක්ක පොඩ්ඩක් මොකද්ද මේ කියලා බලන්න. ඒ නිසා මම මේක තමයි. හරි. එහෙනම් අපිත් එක්ක එකතු වුණාට thank you. ඔයාට සුබ පතනවා ෆයිනල් එකට සිලෙක්ට් වෙන්න කියලා. ඔව් ඔන්න තවත් එක්කෙනෙක් අපිත් එක්ක ඉන්නවා කම්පියුටර් කෙනෙක්. ඉතින් ඔයා කොහේ ඉඳන්ද සහ ඔයාගේ නමත් කියමු. මේකට සම්බන්ධ වෙන්නේ කොහේ ඉඳන්ද කියන එකත් එක්ක. මගේ නම නෙත්ම සමරවීර. මම එන්නේ මරදාන ඉඳන්. ඔව් දැන් දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එක ඔයාට කොහොමද දැනගන්නේ ඉවෙන්ට් එක ගැන? මම FB එකේ පෝස්ට් එකක් දාලා තමයි මේකට ඇප්ලයි කරේ. හරි. එතකොට දැන් දියවන්න අවුරුදු කුමරිය දැන් Facebook වල දියවන්න අවුරුදු කුමරිය විතර නෙවෙයිනේ. ගොඩාක් අවුරුදු කුමරිය ඉවෙන්ට් මේ දවස්වල යනවා. එතකොට ඒ අතරින් ඇයි දියවන්න අවුරුදු කුමරියටම එන්න ඕනි කියලා ඔයා හිතුවේ? මම කලින් අවුරුදු වල තිබ්බු අවුරුදු ඉස්සරගෙන ඒවා දැක්කා. ඉතින් ඒවා දැකලා තමයි මම මේකට එන්න බැලුවේ. හරි. එතකොට දැන් අද ඔඩිෂන් දවස. ඔඩිෂන් දවස ගැන මොකක් හරි කියන්න තියෙනවද? ඔව් කම්පියුටර් ආදීන්නේ මේ මගේ මුල්ම එක බලලා ඉතින් ඔය දෙයක් කරන්නේ. ඔව් එහෙනම් අපිත් ඔයාලට සුබ පතනවා ෆයිනල් ඉවෙන්ට් එකට යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. thank you. ඔන්න ඉතින් අද දියවන්න අවුරුදු කුමරිය ඉවෙන්ට් එකේ ඔඩිෂන් එක මේ විදිහට සමාප්ත වුණා. ඉතින් අපි බලාගෙන ඉමු ඉවෙන්ට් එක මොන වගේ වෙයිද කියලා. සුනිත් අයියා ඉතින් ඉවෙන්ට් එක මොන වගේද කරන්න කියන එක අපි ඉවෙන්ට් එකට දවසකට අපි සීසොනික් අපි එනවා. ඉතින් අපි බලාගෙන ඉමු ඉවෙන්ට් එක
අප්‍රේල් මාසේ තියෙනකම්. එහෙනම් අද අපි සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.